අපි ඇයි මෙතන ඉන්නේ? බබාට ඔපරේෂන් එකක් කරනවා. මෙයාට ඇටමින් රුපත් දෙකේ ඔපරේෂන් මේ එකක් කෙල්ලට දෙනවා. සති දෙකෙන් දෙකට දෙනවා. ඒ ෆයිල් දෙකක් දෙනවා. දැන් ඇටමින් රුපත් දෙකේ මේ සැත්තමක් කරන්න ඕනේ ඉන්දියාවේ කරන්නේ. ඒකට කීයක් එනවද? ඒකට කොටි දෙකක් යනවා. කෙල්ලට වයස කීයද? 14. දරුවගේ ඇටමින් රුපත් දෙකේ මේ සැත්තම කරගන්න කොටි දෙකක මුදලක් ඕනේ අපට. ඒ මුදල හොයාගන්න හරි අමාරුයි. ඒක නිසා අපි පාරට දැන් මාස කීයක් එකතු කරනවද අම්මා? ඔව්. ඒතකොට මේ ළමයාට අවුරුදු කීයද මේ කරන්න ඕනේ? ඊට කලින් අනිවාර්යෙන් ඒ වයසේ කළ යුතුමයි. නැත්නම් ජීවිතේට අවදානමක් කෙල්ලගේ. ඔව් අම්මගේ මොකක් හරි ඒතකොට අම්මා මේ වෙනුවෙන් ජීවිත කාලෙම කැප කළා. ඔව්. ඒ කට්ටියත් අරගෙන මං ගම් ගානේ ඉරෝරියට මම නැති කරගෙන ඒ වගේ තැන්වල කියලා මිනිස්සු දෙනවද? ඒතකොට අම්මලා ගම කොහෙද? එතකොට දුරකථන අංකයක් තියෙනවද? කියන්නකෝ අංකය අම්මේ. 071යි. ඔව්. 55යි. ඔව්. 98යි. ඔව්. 592. ඒතර ගිණුම් අංකයක් තියෙනවද? ගිණුම් අංකයක් තියෙනවා. ගිණුම් අංකය කීයද? 80යි. ඔව්. 31යි. ඔව්. 15යි. ඔව්. 74යි. ඔව්. 0.3. 0.3 ආපහු කියන්නකෝ. 80යි. ඈ 31යි. ඔව්. 15යි. ඔව්. 74යි. ඔව්. 0.3. 0.3 කොමර්ෂල් බැංකුව ආනමඩුව. ආනමඩුව. ඔයාලත් මේක තියාගන්න මගේ. හරි. ගොඩක් කට්ටිය උදව් හම්බේ. ඉතින් මේ දුව මොකද මොනවද කියන්න තියෙනවද? හා? මොනවද කියන්න තියෙනවද? කියන්නකෝ. ඒ අම්මයි තාත්තයි මේ වගේ විදිහට මම දුක් විඳිනවා. ඔව්. ඔව් ඉතින් උදව්වක් කරන්න මේ කට්ටියට මේ ලස්සන කෙල්ලෙක්